සුබෝදෑසනක් හැමෝටම. ඉතින් ලයිව් එකක් වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුණා. මොකද ගොඩාක් ඊයේ සිදුවීමෙන් පස්සේ කෝල්ස් මැසේජ් ගොඩාක් එනවා. ඉතින් අපි හැමෝම හොඳින් කාටවත් කිසිම කරදරයක් නැහැ. ඉතින් එකම දුකක් තියෙන්නේ තරඟකරුවන් ගොඩක් මහන්සි වුණා, කැප වුණා. ඉතින් ඒ අයගේ තරඟය අවසන් කරන්න වුණේ නැති එක. ඒ නිසා බොහොම ඉක්මනින් නැවතුණු තැනින් සීජේ රාජකීය අවුරුදු කුමරා කුමරිය අවසන් මහා තරඟය බොහොම ඉක්මනින් නැවත පැවැත්වෙනවා. ඉතින් ඒක මට කියන්න ඕන වුණා. ඉතින් ඒ නිසා හොයලා බලපු කතා කරපු අපිත් එක්ක එදා දවසේ හිටපු අපිට ඒ තැනදී අපිට ඒ හැම දෙයකටම උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් මට මේ ටික තමයි කියන්න ඕනුනේ. ඉතින් මේක ලොකු සිදුවීමක් කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් ජීවිතය කියන්නේ මේකට තමයි. ඉතින් මම මීට වැඩිය මගේ ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. සහ මීට වැඩිය ජීවිතේ ප්‍රශ්න මට ඇවිල්ලා තියෙනවා. ඉතින් මට ප්‍රශ්න කියන දේ, අභියෝග කියන දේ අලුත් දෙයක් නෙමෙයි. ඉතින් ගින්දර නෙමෙයි සුනාමියක් ආවත් මට කරන්න ඕන දේ, මට අවශ්‍ය දේ මම කරන කෙනෙක්. ඉතින් නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. මෙච්චර ලස්සන වැඩක් මට කරන්න ශක්තිය දීපු කැලින් ආයතනය මේ වෙලෙත් මාත් එක්ක ඉන්නවා. බොහොම ස්තුතියි මගේ සියලුම ස්පොන්සර්ස්ලා, මගේ ඩිසයිනර්ස්ලා, මගේ දරුවෝ, ඒ දරුවන්ගේ දෙමව්පියෝ ඇතුළු මේ වෙලේ මට හයියක් වෙන ලංකාවේ එළියේ ඉන්න සියලුම දෙනාට නැවත ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ඉක්මනට හම්බ වෙමු සීජේ රාජකීය අවුරුදු කුමරා කුමරිය ග්‍රෑන්ඩ් ෆයිනල් එකත් එක්ක. ඉතින් ජය වේවා.